බලන්න සංසාරේ එහෙම මිනිස්සේ හිත ශක්තිමත් කිරීමේ පුහුණුව යෙදුණා. ඒ මිනිස්යාගේ අතින් ගොඩාක් පින්කම් කරගන්න බැරි වුණා. හිත ශක්තිමත් කරගත්ත අභියෝග වලට මුහුණ දීලා. ඒ මිනිස්යා බුද්ධ කාලේ බ්‍රාහ්මණ කුලෙ ඉපදුණා. දුප්පත් බ්‍රාහ්මණේ. මේ බ්‍රාහ්මණය ගොඩාක් වෙහෙස මහන්සි වෙලා හේන් වතු පිටි කුඹුරු කරගෙන ටිකක් දියුණු වුණා. දියුණු වුණාට පස්සේ මේ මිනිසයා මේ බ්‍රාහ්මණයා ජීවිතය ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන කසාදයක් බැන්දා. කසාදයක් බැඳලා බලාපොරොත්තු පිට හිටියා. එහෙම ඉඳලා බැඳලා මාසයක් දෙකක් යද්දී නෝනට ලෙඩක් හැදුණා. ඇඟේ බිබිලි දාලා ලස්සන කෙල්ලෙක් බැන්දේ. ඇඟේ බිබිලි දාලා ඒ බිබිලි වලින් තුවාල හැදිලා තුවාල වේලිලා කළු පැල්ලම් හැදුණා. ඒතර මූණේ අතපය හැමතැනම කළු පාට ලප තියෙනවා. දරාගත්තා. එක මං ආරණ්‍යයක යනකොට ඉස්සර හොඳට පිරිත් කියන හාමුදුර නමක් හිටියා. මං ඊළඟ අවුරුද්දේ ඒ ආරණ්‍යට යනකොට ඒ හාමුදුරුවෝ නැහැ. මං හෙව්වා අර පිරිත් කියපු තරුණ හාමුදුරුවෝ ඒ ආරණ්‍යයට එන ලස්සන ගෑනු ළමයෙක් දැකලා හිත ගිහිල්ලා පළහිලව්වක් හැදිලා. සිවුරු ඇරලා බැඳලා. ඊළඟ අවුරුද්දේ කටිනෙට යනකොට දරුවෙකුත් ඉන්නවා දැන්. ඊළඟ අවුරුද්දේ කටිනෙට යනකොට නෝනා රෝද පුටුවෙන් තල්ලු කරගෙන එනවා. දරුවත් වඩාගෙන නෝනට අංශභාගය හැදෙනවා. අවුරුදු එකමාරයි පවුල් කෑවේ. දැන් නෝනා බලා ගන්නත් ඕන, දරුවා බලා ගන්නත් ඕන, දරුවගේ කැතකුණු අත ගන්නත් ඕන, නෝනාගේ කැතකුණු අත ගන්නත් ඕන. ගෙදරින් පිටට යන්නත් බෑ. පඩියක් ගෙවලා කෙනෙක් තියාගන්න Taman ලොකු රස්සාවකුත් නැහැ. ජීවිතේ කඩා වැටීම. අර මිනිස්සෙකුට ඔරොත්තු දුන්නා. මූණ දෙමු ජීවිතේට කියලා. ඉතින් දරු පැටියෙක් හැදුණා. ලස්සන කෙල්ලෙක්. අම්මා කැත වුණාට ලස්සන දුවෙක් හම්බ වුණා. ආය දරුවෙක් ලැබුණා ඊළඟ අවුරුද්දේ දුවේ. ආය දරුවෙක් බඩට ආවා. මොන වගේ ප්‍රාර්ථනාවක් තියෙන්න ඇතිද? ඈ? කොල්ලෙකුත් ඉන්නව නම් ගෙදෙට්ට හම්බ වුණා දුවේ. ඊළඟ අවුරුද්දෙත් බවේ බලාපොරොත්තුවක් හිතේ තිබ්බා කොල්ලෙක් ඉන්නවනම් නේ. දැන් කෙල්ල 3 දෙනෙකුත් ඉන්නවනේ. මැණික් 3ක් වගේ. ලස්සන කෙල්ල 3 දෙනා. ඊළඟ 4 වෙනි බබත් දුවෙක්. 5 වෙනි බබත් දුවෙක්. අම්මලා උස් ගන්න ඔය දැම්ම. මොකද ඇස්වහවදී ඒ බ්‍රාහ්මණයාට 7 දෙනෙක් දුවලා දරාගත්තා. කොල්ලෙක් නැති අඩුව දරාගත්තා. එයා හිතුවා කෙල්ලෙකුට වාසනාවක් තියෙනවනේ කෙල්ලෙකුට. කෙල්ලෙකුට දුව කියන්නත් පුළුවන් පුතා කියන්නත්. කෙල්ලෙකුට ඒ වාසනාව තියෙනවා. නිසා තාත්තා දූලට කතා කළේ මයි පුතේ කියලා. ඒ වචනෙන් හිතේ අඩුව පිරුණා. පුතාලා මහත් දෙනෙක් හිතකොට. පුතා කියලා කතා කරනවා. හැබැයි කොල්ලෙකුට දුව කියලා කියන්නේ නෑ. ඊට පස්සේ මොකද උනේ ඕන දැන් කෙල්ල ටික කසාද බඳින වයසට ආවා. දැන් කසාද බඳින වයසට එනකොට හොඳ කොල්ලෙක් ලොකු කෙල්ල කසාද බැන්දා. ජීවිතේ කඩා වැටීම් වගේම හොඳ දේවලුත් වෙනවා. හොඳ තැනකට දුන්නා. දෙවෙනි දරුවක් දුන්නා. කිල්ලු 7 දෙනාම හොඳ තැන් වලට දුන්නා. ජීවිතේ යම්කිසි සතුටක් කියලා එකක් උන්ට හරි නිදහසක් තියෙන්නේ කියලා අත්හැරියට ඇස් වලින්
කඳුළු වැටුණා කෙල්ලෝ ටික අත්හැරෙනකොට. එච්චර රැකගත්තා. ඔන්න ඊළඟට වෙච්ච දේ. දැන් පොඩි කෙල්ල කසාද බැඳලා දෙනකොට ලොකු කෙල්ල බැඳලා අවුරුදු 5ක් ගිහිල්ලා. දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. ඒ මිනිහා තෝ පළ කියලා අර කෙල්ලට ගහලා බැන්නවා. එන්න එපා පැත්ත පළාතේ කියලා. පවුල කඩාකප්පල් වුණා. දැන් ඔන්න දරුවෝ ටිකත් එක්ක ආවා. දැන් අර පොඩි කෙල්ල කසාද බැඳලා දුන්නා විතරයි. මෙහින් අත්තරිනකොට මෙහින් එනවා. හිත හදාගත්තා. උඹ අපිට බරක් නැහැ දුවේ හිටපන් ගෙදර කිව්වා. දරු පැට්ටු දෙන්න 3 දෙනත් එක්ක ලොකු කෙල්ල ගෙදර නතර කරගත්තා. ගේ හිස්සුනේ නැහැ. ගේ හිස්සුනේ නැති එක කියන එක ඔයාලා සතුට පැත්තෙන් හිතන්න පුළුවන්. මෙහෙම පැත්තකුත් තියෙනවා. තනි මිනිස්සෙක් ගේන්න ඕන මේ මිනිස්සුන්ට කන්න. තනි මිනිස්සෙක් හම්බ කරන්න ඕන දැන්. පොඩි කාලේ ඉඳලා දරුවෝ හදාගත්තා වගේ අර 3 දෙනා හදා ගන්න ඕන. අර ගෑණි කටුසි වගේ. යක්ෂණී වගේ හරි සැරයි මහ හොඳයි. රියට දොස් කියනවා බැඳපු මිනිස්සයාට. ඉතින් මොකද කරන්නේ දරාගත්තා. අපි මෙහෙම තමයි සංසාරේ කියලා දරාගත්තා. ඉතින් ඔහොම ඉන්නකොට ආරංචියක් ආවා දෙවෙනි දූලා ගෙදරින්. අඬාගෙන තමයි ආවේ පණිවිඩකාරය. දෙවෙනි දූගේ මහත්තයට සරුපෙක් ගාලා මැරිලා. දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්නේ. ඒ අය ගෙදර ආවා. තුන්වෙනි මිනිහයාට හොරෙක් පොල්ලකින් ගහලා. ඒ මිනිහයා මැරුණා. ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඒ උනට ඇත්තම ඇත්ත සිද්ධියක්. දීඝ 7ම කැඩුනා. මේ කාලෙත් ඉන්නවා මම දන්න පවුල් ඉන්නවා. ඒ දීඝ මම දන්න එක පවුලක් ඉන්නවා. අපි අඳුරන පවුලක්. දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාගේම පවුල් කැඩුණා. ඉතින් මේ මිනිස්සු අදටත් දේවාල ගාන යනවා. මං ඇහුවා ඇයි කියලා. අපේ පවුලට මොකද්ද කන වැන්දුම් ඕනියමක් කළා කියලා. මං කෝ නෑ උඹලමයි සංසාරේ හොනියම් කරගත්තේ. මං කියන දේ ඇහුවේ නෑ එයාලා. පවුල් 7ම කැඩුණා. පොඩි පොඩි පැට්ටුත් ඉන්නවා. තනියෙන් ආවේ නෑ ගෙදර. කෙල්ල තනියෙන් දුන්නේ. 2-3 දෙනෙක් එක්ක ගෙදරට ආවේ. ඒ පොඩි කාමර 2-3 ඔය මිනිස්සයා තව පිටිපස්සට අට්ටාල ගහගෙන අර පොඩි උණ්ඩ උයන්ඩ බත් ටික ගේන්න ඕන කන්න ඕන අඳින්න ඕන තනි විනියෙන් කිසි සැනසෙල්ලක් නැහැ. අර ගෑණි එඟට කඩාපනිනවා ගෙදෙට්ට එනකොට. ඇත්තම කතාවක් මේක. ඊට පස්සේ කල්පනා කළා මේ පාර කුරහන් ටිකක් වගා කරන්න ඕන. කුරහන් ඉස්සා. එදා ඉඳලා වැස්ස නැහැ. උඩ මොටයි එනකොට කොළ 2-3 එනකොට වැස්ස නැහැ. කුරහන් පාළුයි. ගෙදර මිනිස්සු ඇවිල්ලා කල්පනා කරගෙන ඉන්නවා. ඉන්නුට ගෑණි කියනවා මොකද ඔතෙන්ද වෙලා ඉන්නේ? ඵලයන් ගිහිල්ලා කොයින් හරි හොයාගෙන වරෙන් අන්න V8 ඉවරයි. V8 ඉවරයි. මම බලෙන් ආවේ නැහනේ උඹත් එක්ක. උඹනේ මාව ගෙන්නන ආවේ. බඩගින්නේ මැරෙන්න බෑ කොහමද? උඹමයි එකතු වෙලා මේ කෙල්ලෝ ටික ඔය මේ මැරිලා යන මිනිහලාටම බැදලා දුන්නේ. කියලා සැනසෙල්ල නැහැ. ඔක්කොම වැරදි මේ මිනිහා කළා වගේ. මේ මිනිස්සයා කරබාගෙන හිටියනේ අතක් උස්සන්නේ නැතුව. අද කාලේ මේ බනහන කෙනෙකුට මේක කියනට හිතෙයි අපිට කිව්වා නම් දත් ටික ගලවලා දෙනවා ආරෝහණ අවරෝහණ පිළිවෙලට ගණන් කරන්න කියලා. මේ මිනිස්සයා මේ ඔක්කොම දරාගෙන හිටියානේ. දැන් ඔය වගේ ගෙදර බවලතාවගෙන් බැනුම් අහගෙන ඔය වගේ
ඉන්න මිනිස්සෙකුට සමාජයෙන් කොච්චර කියනවා ඇතිද? මූසල මිනිහේ, නෝන්ජල් මිනිහේ, කඹුර ඉන්නවා කියලා කොච්චර මිනිස්සු කියන්නද? ඔය ඔක්කොම දරාගෙන හිටියා. ලේසි නෑ පින්වතුනි මේක. ඔය ප්‍රශ්නේ අද මිනිස්සුෙකුට වුණා නම් සියදි විනාශ ගන්න. සියදි විනාශ ගන්න. බෑ දරන්න බෑ. ඊට පස්සේ මොකද උනේ? දැන් ගෙදර වීත් ඉවර. මෙයා ගියා. දැන් මෙයා ඒ අතරේ හරක් ටිකක් අරගෙන දැන් ජීවත් වෙන්නේ යාන්තම් කිරි දෝලා, කිරි මුට්ටිය මේ කිරි මුදවලා ඒකෙන් යාන්තම් ජීවිතේ ගැට ගහ ගන්නවා. අර ගේ එළිය පිළිගන්නේ තමයි ඇතුලේ පැටව. කෙල්ලෝ 7 දෙනයි පැටව ඔක්කොම ගේ ඇතුලේ. එළිය පිළිකන්නේ පැදුරක් දාලා ඔය පැදුරේ තමයි ඔය මිනිස්සු ඇවිල්ලා නිදා ගන්න. මේ සංසාරේ හැටි බලන්න. ඔය පැදුර ඒ මිනිස්සු උදේ නැගිටලා ගුලි කරලා යනවනේ. ඔය පැදුර තියෙන දැන අතු ගන්න නැහැ කවුරු. ඔය පැදුර අවුවට දාන්නේ නැහැ කවුරුවත්. ඒ පැදුරේ මේ මකුණෝ හැදිලා මනුස්සය රෑ එළි වෙනකල් එහෙත් ඇඹරෙනවා මෙහෙත් ඇඹරෙනවා මකුණෝ කකා. අද කාලේ මිනිස්සුන්ට කියන්න බැරිද? උදේ වැඩට යනකොට ඇඳ හැදි වෙලා බෙක් සීට් එකේ මේ වෙලා කොට්ටේ මේ වෙලා හවස වැඩ ඇරලා එනකොටත් ඒ විදිහටම තිබ්බොත් ඒ මහත්තයා කියන්නේ නැද්ද? උඹලා වෙනුවෙන් අපි උදේ ඉඳලා ඇඳ වෙනකල් මම මේ රස්සාව කරලා කණ්ඩ ගේනවා බොණ්ඩ ගේනවා උඹට මේ ඇඳවත් අස් කරගන්න බැරිද කියලා ඒ වගේ වචනයක් නිකමඩ පිට වෙන්න බැරිද? පුළුවන්. මේ මිනිස්සයා මේ කිව්වේ නෑ. නෝන්ජල් කමඩ නෙවෙයි. දරාගත්තා. අපිට නැති දෙයක් පින්වතුනි ඒක. ඊට පස්සේ උදේ පාන්දර එළි වෙන ජාමෙට සැපට නෙවෙයි මහන්සියට නිින්ද යනවා. මම එක්ක කෑවා. එතකොට එළි වෙයිගෙන එනකොට අර බවලතා කළු පාට සීතලට කළු පාට රෙද්දක් දාන. සීතලට දාගෙන තියෙන්නේ කළු පාට මේ පරණ බිරන් කෙට්ටුවක් අර ගෙදර නෝනා. ඇඟත් කළුයි මූණත් කළුයි. පයින් ගහලා කියනවා කතා කරන්නේ නැගිටපන් කියලා. ඇත්තම සිද්ධිය. සැනසෙල්ල කියන එකේ හුළඟවත් නැහැනේ මේ මිනිස්සයාට. මැරෙන්නේ නැතුව හිටියානේ. ඊට පස්සේ කරබාගෙන නැගිටලා වතුර ඩිංගක් බකට් එකකට අරන් මූණ හොදලා මිදුලට එනකොටම කෝ අර ණය මිනිස්සු එනවා ගෙදර ණය ඉල්ලන්න. මෙච්චර પરම්පරාවක් නඩත්තු කරන්න තනියෙන් බෑ. එක මිනිහයි. ණය අරන් ණයකාරයෝ එනවා. ණයක් වෙච්ච කෙනෙක් දන්නවා. ණයකාරයෙක් ඇවිල්ලා ඉල්ලද්දි Taman ළඟ දෙන්නත් නැත්තම් ඒ තියෙන වේදනාව. ඊට පස්සේ ඒකට මොනවල් ටිකක් කියනවා හරි මම තිබ්බ ගමන් දෙන්නම් කියලා මොකක් හරි කියලා ගියා හරක් කොටුව බලන්න. මම මේ ගොතලා කියන කතාවක් නෙවෙයි ඇත්ත කතාවක්. හරක් 14 දිනක් කිරි එළ දෙන්නෝ 14 දිනක් නෑ ගව පට්ටියේ. මිනිස්සුෙකුට තවත් වෙන්න දේවල් තියනවාද? අඩිපාර ඔස්සේ ගියා කැලේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. හොයන්න ගියා. හොයාගෙන යනවා. එහෙත් යනවා මෙහෙත් යනවා හොයාගන්න බෑ. කරුමේ අවසානයේ Tamannත් අතරමං වුණා පාර. දවස් 6ක් කැලේ අතරමං වෙලා. හරකුත් නෑ තමනුත් අතරමං වෙලා. මිනිස්සුන්ට තවත් වෙන්න දේවල් තියෙනවා. ඔය කැලේ හෙල්පල්ලා නැද්ද පැනලා මැරෙන්න? ඔය කැලේ කනේරුවට නැද්ද කණ්ඩ? ඔය කැලේ වැල් පොටවල් නැද්ද බෙල්ල වෙල්ලා ගන්න? ඔය කැලේ යනකොට සරුපිය මුණ ගැහෙන්නේ නැද්ද ළඟටම ගිහිල්ලා දෂ්ට කරපන් කියලා? ඒ දරාගෙන හිටියා මැරුන්නේ නැහැ.
අද මේ පොඩි දෙයකින් මම මැරෙනවා. වහ කනවා. සියදි විනාසා ගන්නවා කියන මිනිස්සුන්ට නිවනක් කොයි කාලෙක එයිද? එක අම්මා කෙනෙක් ආවා. ඒ අම්මා කෝච්චියට පනින්න ගිහින් පුතා ඇදගෙන ආවේ. කොළම් පොල් ගහවලට ගෙන්නනවා. මං ඇහුවා ඇයි මොකද දැන් අද මේ අම්මයි පුතයි දෙන්න මෙහෙම හිටියට කොල්ලා ගිහිල්ලා පිටිපස්සෙන් ඇදලා ගත්තේ නැත්තම් අද මේ ගෙදර මල ගෙදර. මේ අම්මා වෙන ලෝකෙක ඉන්නේ. මං ඇහුවා ඇයි අම්මා කියලා. මෙයා ගෙදර ආවේ නැහැ. මං ඇහුවා කවුද? පුතා. මං ඇහුවා පුතා කොහෙද ගියේ? අපේ අම්මලා ගෙදර. කියන්නේ කොල්ලගේ ආච්චිලා ගෙදර. ඊට පස්සේ මං කිව්වා ආච්චිලා ගෙදර ගියා කියලා මොකක්ද තියෙන ප්‍රශ්නේ? නෑ 8ට එනවා කියලා කී 10 වෙනකල් බලා හිටිය ආවේ නෑ. සංසාරේ වෙන හේතුනේ. ඉච්ඡර දරුවන්ට බැඳිලා 8ට එනවා කිව්වොත් 8ට වරෙන්. මේ මනුස්සයන්ට නිදහසක් කියලා එකක් නැද්ද? මේ බල්ලෝ පූසෝ හදනවා වගේද ළමයි දරුවෝ හදන්නේ. මේ කූඩුවේ හිටපන්. අපි අරණ වෙලාවට එළියට ඵලයක්. කූඩුව වහන්න කලින් වරෙන්. කුකුලෝ වගේ. සංසාරේ. ඉතින් නිවන් දකින්නේ කවද්ද? මේ හිත ශක්තිමත් වෙන්නේ කවද්ද? ඉතින් ඔය මිනිස්සු කොච්චර ගැඹුරට බණ ඇහුවත් මොහො ලොකුවට බණ ඇහුවත් මේ පොඩි වචනේ ඇති මිනිස්සෙක්ගේ මනස මහ පොළොවට කඩාගෙන වැටෙන්නේ. මහ පොළොවට කඩාගෙන වැටෙන්නේ. දරා ගන්න බෑ. දරා ගන්න බැරි ලෝකයක ඉදිරියේ අනිත් අයත් ඒ අය නලවනවා. ඒ පොඩ්ඩෙන් හිතරි දෙනවා නම් අපි හිතරි දෙන්න දෙන්නේ නෑ යාට. ඊට පස්සේ මොකද කරන්නේ? නලවනවා. පොඩි ළමයා අඬනවා නම් අපිට ඒකට තියෙන විසඳුම ඒ අඬන්නේ නැතුව යට ඉදී දෙනවා නම් පොඩි ළමෙක් එක්ක කටයුතු කරනවා වගේ අපි මිනිස්සුත් එක්ක ඉන්නේ. ඊට පස්සේ මොකද උනේ? දැන් අතරමං වෙලා යනකොට මේ බලන්නකො පින්වතුනි වෙච්ච දේ. මේ මහා වනේ වෘක්ෂයක් මුල රම් මණිකක් තිබ්බා වගේ. දිතිස් මහා පුරුෂ ලක්ෂණින් බබලන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඉතින් ඒක ඇහෙනකොටම අපිට දැන් හිතෙනව නේද? ආයෙ නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකයි පින්වතුනි අපිට කෝටියක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟට එනකල්. එතනින් පස්සේ ඒ ගැන හිතන්න දෙයක් නැහැ. අපිට හිතුණා නම් මේ බණ ටික කියනකොටම ඒ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දැක්කා කියලා හිතනකොටම අපිට දැන සීමාවන්නේ. මට නම් ආවා. අපි මේ දුක් ටික විඳගෙන යද්දි, කරදර විඳගෙන යද්දි, දරාගෙන යද්දි අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එතන මේක ඉවරයි. එතනින් එහාට අපි ගැන නෙවෙයි. තවම දැන් අපි සැනසුනේ ওই බමුණගේ කරදර ඉවර වෙලාද? කරදර ඉවර කරන කෙනෙක් මුණ ගැහුණ නිසා. ඔයාලා කරදර ඉවර කරගන්න උත්සාහ කරන්න එපා. කරදර ඉවර කරන කෙනා හොයාගෙන යන්න. අපි හැමදාම ප්‍රශ්නත් එක්ක ඔට්ටු වුණා. කරදරත් එක්ක ඔට්ටු වුණා. ඒව නැති කරගන්න ඔට්ටු වුණා. කරදර දුරු කරන ප්‍රශ්න නැති කරන දුක දුරින්ම දුරු කළා දාන දුක වියලවලා දාන ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ පැත්තට නැඹුරුනේ නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා සසරින් එතර කරවනවා. දුක් දුරු කරවනවා. ඒක බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන්නේ. අපිව විශ්වාස කරන්න එපා. තමා ගැන විශ්වාසයට එන්න එපා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න. බුදුරජාණන් වහන්සේ මේක කරාවි කියලා. ඒකට සාක්ෂි තියෙනවානේ. මේ රහතන් වහන්සේලා පහළ වුණානේ.
සංසාරයෙන් සත්වය ඈතර වුණානේ. දුක් දුරු කළානේ. ඊට පස්සේ මේ මිනිස්යාට අමුතුම දෙයක්. ළඟට බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නේ. දන ගැහුවා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහගෙන මුව මණ්ඩල දිහා බැලුවා. අමුතුම මෝනක්. ඇයි ඒ? කළු පාට ලප තියෙන නෝනා කෙනෙක් දැක දැක හිටපු ඇස්. කසාද කැඩුන කෙල්ලෝ 7 දෙනෙක්ගේ මූණු දැක දැක හිටපු ඇස්. හිනාවෙන් පිරීලාද ජීවිතය ගැන කල කියන්නේ ජීවිතය ගැන කඩා වැටීමේ මූණුද? ජීවිතය ගැන කඩා වැටිච්ච මූණු. තාත්තා කෙනෙක් නැති අවවරණක් නැති පැටවුන්ගේ මූණු. නායකාරයෝ ණය ඉල්ලගෙන සැර කරන මූණු. මේ හරක් දැකපු ඇස් දෙකක් තිබ්බේ. පාළු වෙච්ච කුරාන්ෙන් මකුණු ඉන්න පරණ පැදුරු වී නැති අටු බත් නැති වලං අතුගාපු නැති මිදුල් වතුර වැටෙන සෙවිලි දැකපු මේ මිනිස්සයාට බුදු කෙනෙක් දකිනකොට සාන්තං සන්තං සාන්තෝ සමිතං සමතයකටපත් වූ දන්තං දමනය වූ ගුත්තං ඉඳුරන් රැකගත්ත නාගං මහා හස්තියෙක් වගේ අච්චරිය මනුස්සං මිනිස්සු අතර ආශ්චර්යවත් වූ දේවාති දේවං බ්‍රහ්මාති බ්‍රහ්මං නරධම්ම සාරතින් දෙව් මිනිසුන් වඳින ශාස්ත්‍රඥ වහන්සේගේ මුව මණ්ඩල දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කියනවා දැන් කතාව. ඔබ වහන්සේට නම් මේ කළු ලප තියෙන ගෑණියෙක් නැතු වෙතිනේ කියලා කිව්වා. නැත්තම් ඔහොම මූණ ලස්සන වෙන්න විදියක් නැහැ. ඔබ වහන්සේට නම් පවුල් කැඩිච්ච දූල 7 දෙනෙක් නැහැ. නැත්තම් ওই මූණ ඔච්චර ලස්සන වෙන්න විදියක් නැහැ. ඔබ වහන්සේට පාළු වෙච්ච කුරහන් හේනක් නැහැ. කතා දෙකක් නැහැ. ඔබ වහන්සේට පාළු වෙච්ච කුරහන් හේනක් නැහැමයි. වී ඉවර වෙච්ච අටුවකුත් ඔබ වහන්සේට නැහැ. ඔබ වහන්සේට ණයකාරයොත් නැහැ. උදේ පාන්දරට පයින් ගහලා කතා කරන්නක් කවුරුත් නැහැ. ඔබ වහන්සේට ගවපට්ටියක් නැහැ. නැත්තම් ওই මූණ ඔච්චර ලස්සන වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නෙත් සංගල විවර කළා. බ්‍රාහ්මණය මට මේ කතා දෙයක් නැහැ. මට නෝන කෙනෙක් නැහැ. මට දූල 7 දෙනෙකුත් නැහැ. වීවර වෙච්ච අටුවකුත් නැහැ. මට හිපාලු වෙච්ච හේනකුත් නැහැ. ණයකාරයොත් නැහැ. පරණ පැදුරකුත් නැහැ. ඊට පස්සේ මගේ හරක් අතරමං වෙලත් නැහැ. මම අතරමං වෙලත් නැහැ. මේ පාත්‍රයයි මේ තුන් සිවුරයි දරාගෙන ඔය කිසිවක් නැතුව මං වාසය කරනවා. එනිසා බ්‍රාහ්මණය මුඛවන්නෝ විප්පසීදති මුව මණ්ඩල ලස්සනයි. ඇහුවා මටත් බැරිද එහෙම ලස්සන කරගන්න? පුළුවන් කිව්වා. මටත් ඕන කිව්වා ඔය ලස්සන සාන්ත බව. එහෙනම් පැවිදි වෙන්න කිව්වා. පැවිදි වුණා. දැන් ආය අහන්න දෙයක් තියෙනවද? ඒ පැවිද්දට කැඳෙන්නේ බුදුරජාණන් වහන්සේ නම. ඒ හිතේ කිසි තැනක දැන් අරව නැහැ. දැන් තියෙන්නේ ශාන්ත බව හොයනවා. දුකෙන් එතර වීම හොයනවා. බුදුරජාණන් වහන්සේ දෙසූ මధుර මනෝහර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ඒ තෙරුන් ඒ ආසනයේ මුතුන් අරහත්වයට වත්වනා. මූලික සුදුසුකම දරා ගැනීම. හිත හයියයි.
බුදුරජාණන් වහන්සේ දකින්න ඇති යකඩේක් වගේ මිනිහෙක් එනවා දකින්න ඇති. යකඩේක් වගේ මිනිහෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට ඒ මුළු පවුලම එක යකඩ හිතයි තිබ්බේ. ඒ බ්‍රාහ්මණයන්ට විතරයි. මට්ට කුණ්ඩලීගේ ගෙදරට වැඩියා නම් බමුණන්ගේ ගෙවල් වලට වඩිනවා නම් එයි අර પરම්පරාවක් ඉන්න ගෙදරට වැඩියේ නැතුම් 6 දවසක් අතරමං වෙලා ඇවිදිනේ මිනිස්සෙක් ඉන්න තැනට වැඩි කොච්චර දුක කැකෑරි දරා ගන්න ඇතිද? 6 වෙනි දවසෙත් මැරෙන්න හිතෙන්නේ නැහැ. ඡේදී නැසා ගන්න හිතෙන්නේ. ඉච්චර දරා ගත්තා. එතුමා දරාගත්තේ නැත්නම් එතුමා වෙනුවෙන් බුදු කෙනෙක් නෑ. ඒ දරා ගැනීම බුදුරජාණන් වහන්සේට ඕන මොහුට ධර්මය අවබෝධ කරගන්න පළවෙනි දවසේ බෑ අතරමං වෙලා. දෙවෙනි දවසෙත් බෑ. තුන්වෙනි දවසෙත් බෑ. දවස් 6ක් දරා ගන්නකොටම බුදුරජාණන් වහන්සේ දුටුවා මොහුට දැන් රහත් වෙන්න පුළුවන් කියලා. ඒකනේ බුද්ධ දේශනාව එක විසඳුමකට තියෙන්නේ. ප්‍රශ්නයක් ආවොත් කලබල වෙන්න එපා. දවස් 7ක් ඉන්න කියලා. ඕනම ප්‍රශ්නයකට තීරණාත්මක විසඳුම එනවා දවස් 7කින්. දැන් ඔය මේ ලංකාවේ සාමාන්‍ය විවරයක් තියෙනව නේද අපේ මිනිස්සුන්ට සතියෙන් අමතකයි කියලා. ඒක අපි කොලොප්පමට කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දවස් 7න් ප්‍රශ්නයකට විසඳුමක් එනවා. එක්කෝ ඒක අමතක වෙනවා, එක්කෝ වෙන උත්තරයක් එනවා, නැත්නම් වෙන ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මට මේක මැරෙනකල් මේක විඳවන්න වෙයි කියලා හිතන්නේ නැතුව ප්‍රශ්නයක් ආවම මැරෙන්න හිතුණා මම දවස් 7ක් ඉවසන්න ඕන කියලා. බුද්ධ වචනයට ගරු කරන්න. 6 වෙනි දවසේ දරා ගන්නකොටම බුදුරජාණන් වහන්සේ තින්න වැඩියා. ඉතින් පළවෙනි දවසේ දානෙට බුදුරජාණන් වහන්සේ සමග වැඩි කොසල් මහ රජුරුවන්ගේ මාලිගාවට. අර කෙළවරේ වැඩ ඉන්න අයියේ මහාන වෙච්ච හවස මහාන වෙච්ච තෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට දානෙ බෙදනකොට බුදුරජාණන් වහන්සේ අත වැහුව පාත්‍රේ දානෙ බෙදන්න දුන්නේ නැහැ. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ? මන් ළඟ පැවිදි වෙච්ච භික්ෂුවකට කරදරයක් වෙලා. ඇයි ස්වාමීනි කිව්වා. අර ගෙදර විස්තර ඔක්කොම කිව්වා බුදුරජාණන්. අනේ භාග්‍යතුන් වහන්සේ ධම්ම වළඳන සේක්වා. ඒ සියලු ප්‍රශ්න ටික මං කරගහන්නම් කිව්වා. ණය ටික ඔක්කොම ගෙව්වා. අර දූලා ටික ගෙදර මේ රාජමාලිගාවට අන්තපුරයට ගෙන්න ගත්තා. පැටව ටිකත් ওই මොන්ඩිසෝරියට දාන්න ඇති. ඉතින් කොසල් රජු ඉතින් කර ගැහුවා. ඒ රහතන් වහන්සේට නායකාරයෙක් විදිහට පැවිදි ජීවිතය ගත කරන්න ඕනේ නැහැ. අනන ණය නැති කෙනා. මගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයිද නැද්ද? අර මිනිස්සුන්ට දෙන්න පුළුවන් උනේ රජ සැප විතරයි. දැක්කද සමහර අයට සැප විඳින්න තියෙන්නේ රජ සැප. නිවන් සැප නැහැ. අරයට රජ සැප නෙමෙයි තියෙන්නේ නිවන් සැප. ගිහි ජීවිතේ අන්ත අසරණයි. සමහරට ගිහි ජීවිතේ ඔච්චර බැට කන මිනිස්සු ඔච්චර බැට කන්නේ නැහැ මහාන වුණා නම්. කියන්නේ එයාට උරුම නැති ජීවිතයකට ගිහිල්ලා. ඒකට අද කාලේ සමහර වෙලාවට පැවිදි ජීවිතේ සමහර අයට උරුම නැහැ. ඒ නිසා මේ පැවිද්ද සුන්දරත්වයක් නැහැ. හේතු උරුම නැති එක. කෙනෙකුට කම් සැප උරුමයි. කෙනෙකුට නිවන් සැප උරුමයි. හැබැයි මේ දරා ගන්න මිනිස්සු හිත හයියේ තියෙන මිනිස්සු අරය සංසාරික දුකක් විඳන එක ජීවිතයක පටාචාරා වගේ. පටාචාරා කොහොම දුකක්ද විඳින්නේ? නැති වෙලා ඇඟේ නූල් පොටක් නැති වෙලා අවසානයේට මැරෙනවද නැද්ද කියලා හිතන්න තියෙන හිතක්නේ. සිහි කල්පනාවක් නැති වුණා. පිස්සෙක් වගේ දුවනවා ඇඳුනොත් නැතුව.
අර මිනිස්සු ආය අතින් අල්ලලා දෙවුරක් මෙහෙරින් එළියට විසික කරන්නේ. ඇයි? විසඳුම තියෙන කෙනා ළඟට ඇවිල්ලා. මිනිසුන්ට ශ්‍රද්ධාව තිබ්බා. බුදුරජාණන් වහන්සේ මේක විසඳනවා කියලා. වස්ත්‍රයක් දැම්ම මෙහෙම ළඟට. ඒ කෙල්ලට ළඟට වැටුණ වස්ත්‍රය අරන් විලිවහ ගන්න කල්පනාවක් නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ එක වචනයයි වදාළේ. පින්වත් නැගණිය සිහිය පිටව ගන්න කිව්වා. එක වචනයෙන් පිස්සු නැති වුණානේ. අද මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් අර මට එක මතක් වුණේ ඒක හරියේ වචනේ. හිමි දෙසෝ බණ අසා ඇතිමොත් ඇසුවේ හිමිගේ හඳින් නොව. අද අපි බුදුබණ අහනවා තමයි. ඒ හඳින් නෙවෙයි. එකම බණ කියන කෙනාගේ හඳ අනුවත් වෙනස් වෙනවනේ. ඒ බ්‍රහ්මස්වරයෙන් කරුණාව මුසුවන, දයාව මුසුවන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ තථාගත දසබල සිව් විසරද ඥානයි මොහ වෙලා බුදු කෙනෙක් දහම් දෙසද්දී ඒ විදු මිනිසුන්ගේ දුක් ගෙවි ගියා. නිවි ගියා. ඕනේ නම් ඔයාලට කරදර නැති වෙන්න බුදුරජාණන් වහන්සේම සරණ යන්න. ඒ ප්‍රණීතම වචනය කරගන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ප්‍රණීතම වචනයක් කරගන්න ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ප්‍රණීතම වචනය කරගන්න සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සංසාරේ යම්කිසි මොකද්ද දෙයක් නිසා වෙන්න ඇති. මට ඒව විස්තර කරන්න තේරෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ හිමාලයේ වැඩලා අවුරුදු ගණනක් ඒ සාදුවරුත් එක්ක ඉන්නකොට දවසක් හිටිලා තියෙනවා. හැම තැනම භජන් හඬ ඇහෙනවා. දෙවියන්ට කරන ස්තුති පූජාවල භජන් හඬ ඇහෙනවා.